YouTube channel. ඉතින් අද අපි යන්නේ vacation එකේ second trip එක. මෙන්න මේගොල්ලොත් එක්ක. Stay tuned. ඉතින් මගදී අපිට තව කට්ටිය join වෙනවා. මම එක එක්කෙනා ඔයගලන්ට පෙන්නන්නම්. මේ වෙනකොට වෙලාව 8:45යි. අපිට මෙතන විනාඩි 45ක් ඉන්න උනා. මොකද අපේ තනිකඩ ජීවිතේ එනකම්. මේ එන්නේ ලෝක ප්‍රසිද්ධ සෙව්වන්දි මෑණියෝ. අපි විනාඩි 45ක් විනාඩි. අනේ ඉතින් 8:00ම අපිට ඇත්තටම ගමනට පැය 3:00මාරක් විතර ගියා. ඉතින් බොහොම අමාරුවෙන් තමයි මේගොල්ලොත් එක්ක එච්චර දුර ගියේ. ට්‍රිප් එක ගියාට පස්සේ නම් ෂෝක්. හැබැයි යන ගමන හරි අමාරුයි. ඉතින් ඔක්කොම කන්ද දෙන්නේ. ඉතින් අපි මේ යන්නේ සූරිය කන්දට. මම නම් මගේ ෆස්ට් ටයිම් මේ යන්නේ. ඇත්තටම අපි නූරෙලිය යනවා වගේ තමයි. එම්බිලිපිටිය ටවුන් එකේ ඉඳන් කිලෝමීටර 40ක් යන්න ඕනේ. කිලෝමීටර 40යි වුණාට යන්න පැය දෙකක් විතර යනවා. සූරිය කන්ද. Finally we are in සූරිය කන්ද. ඇත්තටම මාරම ලස්සන ලොකේෂන් එක මේ හොටෙල් එක තියෙන්නේ. හරිම ලේසියෙන් ඕන වෙහිකල් එකකට එන්න පුළුවන් විදිහට හදලා තියෙනවා. ඒ කියන්නේ කිසි ප්‍රශ්නයක් වෙන්න දෙයක් නැහැ. මම highly recommend කරනවා මේ place එක. Here Mountain Villa Surya Kanda. Happy birthday! Happy birthday! Happy birthday! Hey, you are parakkole? අපි හරියටම හොටෙල් එකට ආවට පස්සේ තමයි අපි ඔක්කොම එකට සෙට් උනේ. මගෙන් අපිට නවත්තලා කතා කරනකොට ටයිම් එකක් අහුවෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ අපිට ටිකක් පහුවෙලා ආවේ. ඉතින් දැන් මම ඔයාලට පෙන්නනවා රූම්ස් වලට යන පාත් එක. ඇත්තට මේ කිසිම ෆොටෝ එකක් Google එකේවත් මේගොල්ලෝගේ Facebook එකේවත් මොන වෙබ්සයිට් එකේවත් නැහැ. හරිම ලස්සනයි. අපි හිතුවට වඩා ප්ලේස් එක. Hi guys, so we are in Surya Kanda Mountain Villa. Ta-da! Come, girls, squad. අපි හොටෙල් එකට යනකොට 12:00මාරට විතර අපිට 12ට තමයි චෙක් ඉන් වෙන්න තිබ්බේ. හැබැයි අපිට රූම්ස් දෙකක් නෑ. රූම්ස් තුනක් හම්බුණා. අනිත් රූම් එක හම්බ වෙනකොට දෙක වුණා. ඉතින් අපි ඔක්කොම අපේ බෑක්පැක්ස් ටික මෙතනින් තියලා ලන්ච් ගන්න ගියා. The girls squad. Plus this one. Tada! Say hi, Nanaya. Sanu, say hi. Sayone. අපි වීඩියෝ එකක් ගන්න. Okay? අපි dance එකක් කරනවද? බෑ. එන. ලීනා, ඔයාට දැන් මොකද්ද හිතෙන්නේ මෙතන ගැන? That's simple ke naan do nikkunde සීතලයිනේ. කමන්න නේද? කමන්න. It's okay. Okay, let's go. නෙවොන් කොහෙද ගියේ? හොඳ පුතා. කවුද පුතාට ගේට්ටු වහන්න කිව්වේ? අරයා. කවුද අලයා? අයියෝ ගේට්ටු වලිලා. අරයා මම ආක මැවුවා. හොඳ පුතා. good boy. හොඳේ? එහෙම තමයි ඉන්න ඕනේ. අකි මල්ලිකාවට කියලා කරටක් දාගන්න. ලන්ච් ගන්න යනකොට ලන්ච් එක රෙඩි වෙනකොටත් 1:40 වගේ වුණා. ඊට පස්සේ ඉතින් අපිට ෆොටෝස් ගන්න තමයි ඉතිරුනේ. වෙන කරන්න දෙයක් තිබ්බේ නැහැ. ඉතින් අපි ෆොටෝස් ගත්තා, වීඩියෝස් ගත්තා.
ෂොලි හිටියා ඒ ටිකේ ඩාන්ස් ස්ටුඩියෝ වෙනකම්. මේවට වෙනම සම්මාන දෙන්න. ආගමොන් එකේ තියෙන්නේ. කැප්චර්. දවල් 2 වෙනකොටත් හොඳට මීදුමෙන් වැහිලා. හැබැයි මේ ගතිය ටිකක් කල ඇද්දි නැති වුණා. ඒත් එක පාට මීදුම ආවා. ඒකට තමයි අපි එක්සයිට් උනේ. දැන් මම ඔයගලන්ට රූම් එක පෙන්වන්න හදන්නේ. අපිට තිබුණ මේකේ ඩබල් බෙඩ් එකයි සිංගල් බෙඩ් එකයි ටීවී ඩයලොග් ටීවී තිබ්බා. වයිෆයි තිබ්බට වයිෆයි නම් පොඩ්ඩක්වත් සිග්නල් තිබ්බේ නැහැ. ඒක ලොකු අඩුපාඩුවක් මේ විලා එකේ. ඊට පස්සේ පොඩි පැන්ට්‍රි එකක් එක්ක බාත්රූම් එක තියෙනවා. හොටෙල් එකේ කන්ඩිෂන් එක නම් හොඳයි. හැබැයි පොඩි අඩුපාඩු ටිකකුත් නැතුවම නෙවෙයි. Go akka. Exciting! We are going to go to the pool. Hi guys! අපි pool යන්න ready වෙලා ඉන්නේ. අපි ready වෙච්ච වෙලාව ඉඳන්. Why not? What to do? දැන් වෙලාව 4යි. අපි 3 ඉඳන් බලන් ඉන්නේ වැස්ස පායයි කියලා. මම දන්නවා අපිට අද pool බහින්න වෙන්නේ. So sad. ඒකට උදේවත් try එකක් දෙන්න ඕනේ. ඉතින් හොඳටම වැස්ස නිසා වෙන කරන්න දෙයක්වත් නැහැ. අපි බබාලා ටිකක් දාගෙන අපි පස් දෙනා හොඳට බබාලත් එක්ක ජොලි කරා. ඒගොල්ලොත් සතුටුයි අපි යාලා වෘතා කරනකොට කුචි කවනකොට. එයාලට ඉන්න වටිනම වස්තුව අපිනේ. අපිටත් එහෙම තමයි. ඉතින් බබාලත් එක්ක හොඳට අපි එතන කාලේ ගත කරා වැස්ස පායනකම් කියලා. බලන් ඉන්නකෝ ඊට පස්සේ මොකද්ද වෙන්නේ කියලා. Kian, Kian. Let's go. Finally. ඉතින් වැස්ස පොඩ්ඩක් අඩු වෙච්ච ගමන් බබාලා ටිකක් තරම් අපි පස් දෙනා පූල් එකට ආවා. හස්බන්ඩ්ලා දැක්කේ නෑ අපි එනවා කියලා හලාව නම් එන්න හම්බෙන්නේ නෑ නේ. හින්දා අපි හොරෙන් ආවා. මොන ආයෙ වහින්න මේ Very good. Very good. Kiwa කරුද? Kiwa කරුවා. Kanju. Kuat kan? Hah? Ayah be. Lewan ayah. මොන මේ හරි ඩීප් එකක් මේ. හරි. මෙවන්. නෙමන්. කො මේ බලන්න. මෙවන්. මේ වීඩියෝ කරන්නකෝ අපුඩ ඉස්සලා ගෙනවා අපි. ඉල්ලෙන් හැටි වැඩ කරලා.
ඊට සීතලයිද වෙවුලනවද? අයියේ මෙහෙ මේ පැත්තට එන්න මේ පැත්තට. මූණ පේන්නේ නැහැ. ආව් ආව්. හා. පිටියන් හාමර පිටියන්. ඉතිනේ? තාරාව දෙනවා. අපේ තාරාව වගේ. ඕනරඤ්ඤා. දුනියරඤ්ඤා. ඕනොන් දීපේ. යම් යම්. උඩට ගියාම අනේ අපි ආවා. දැන් එවට දෙමු. ඔන්න වැටේ. අපේ නෙවෝන්න වතුරට පොඩ්ඩක්වත් බය නැහැ. හැබැයි දින අර බේබි පූල් එකේ දින ෂේප් එකේ හිටියා. ආ පැත්තට දාපු වෙලේ ඉඳන් අඬනවා. එයා හරි බයයි වතුරට. මොන්ටිසෝරි ට්‍රිප් එකක් ඇවිල්ලා වගේ. මොන්ටිසෝරි ට්‍රිප් එකක් ඇවිල්ලා වගේ. So guys, this is our view from the room. Dina, කොහොමද එළිය? බල්මත් දාන්න. මේම් බල. කෝ? ඉතින් පූල් ගිහින් ආවට පස්සේ අපි අපේ රූම්ස් වලට ගිහිල්ලා ඊට පස්සේ අපිට රැට තියෙනවා බර්ත්ඩේ එකක් සෙලිබ්‍රේට් කරන්න. ඒ අපේ ප්‍රබෝගේ බබාගේ බර්ත්ඩේ එක. ඉතින් ඊළඟට ඔයාලට බලන්න පුළුවන් මේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරලා අපි තව චූටි වැඩක් කරා. අපි හිතපු රැදිය දෙකකින් සතුටුනා බබාලා විශේෂයෙන්ම අපි පොඩි ගිෆ්ට් එක්ස්චේන්ජ් එකක් කරා. මේ දවස්වල TikTok වල ට්‍රෙන්ඩින් යන්නේ. ඉතින් ඒක ඇත්තට මුගලත් කරලා බලන්න හරිම ජොලි සතුටින් දෙයක් ඒක. ඉතින් බලන් ඉන්නකෝ. ඉතින් අපි මේ බබාලා දෙන්නන නිදාගත්තා ඒ වෙලාව වෙනකොට. කොහොම හරි ටයිම් එක යනකොට ඒ දෙන්නවත් අපි හැර ගන්න පුළුවන් වුණා. දැන් අපි කේක් එක කපන්න යන්නේ. 3 Happy birthday to you. Happy birthday to you. Happy birthday dear Sayumi. Happy birthday to you. Pimin. Pimin. හරි තව ඔක්කොම තව
ඕනෙද? Live talk. ඊට පස්සේ අපි රෑට බබාලත් එක්ක එළියට යන්න බැරි හින්දා ඩිනර් එක රූම් එකට අරේන්ජ් කරගත්තා. අපේ නෙවොන් බබත් එක්ක නම් සෝස් තියෙන කෑම කන්න හරි අමාරුයි. ඒ හින්දා එයා අපිට ලන්ච් එකේදීත් වද කරා, ඩිනර් එකේදීත් වද කරා. අනේ අපේ ඩිනර් නම් මට වදයක් වෙන්නේ නැතුව හොඳට තනියම කනවා දැන්. Just wow. පේනවද රිනා ඈත තියෙන කණු? මොකද? වලකුළු දාලා පිරුත වෙලා තියෙන්නේ. ඔව්. මෙන්න මොකද වගේ? මූද වගේද? අය අම්ම වලකුළු බිමින් තින්නේ. අපි උඩට ඇවිල්ලා ඉන්නේ. තේරුණාද? නෙවොන්? Look. වලකුළු දැක්කද? ඔයි. අන්න ගේට්ටුව තියෙනවා. අන්න ගේට්ටුව බලන්න. අන්න බිම අර තියෙන. ගේට්ටුව අර. එයි. ඔය තියෙන්නේ පහළ ගේට්ටුව. එහෙම වෙලා තියෙන්නේ අපි ඉන්නේ ගොඩාක් උඩ කඳු වලටත් උඩින් ඉන්නේ අපි. පේනවද? ලස්සනද? හයි. 어떨이 되는 걸로? අපි දැන් උදේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න යන්නේ. අපි කීබත් කරන්න යන්නේ. ඇඳුම පොඩ්ඩක් උගලගේ කූඩල් එල්ලෙන්න තුනෝලි ගාලා දින්නේ. ඩෙටල් ගාගෙන ඉන්නද? ඒක තමයි. යාර පිහියකින් කපන්නේ. ඒත් උකට එල්ලෙන්නෙම නැද්ද කූඩල්ලු? එනවා. ඒත් එනවනේ. ඔව් ඇවිල්ලා වැටෙනවා. ලේ බොනවා. නෑ කන්නේ. වැටෙනවා මත් එක. මේ ටිකක් දාගන්න. ගෑන් පහයි. බ්‍රෙක්ෆාස්ට් එක අරන් ඉවර වෙලා අපි යන කලින් ආපහු ෆොටෝස් ටිකක් ටික්ටොක් ටිකක් කරා
කරලා අපි දුකින් වුණත් අපරාධය අපිට පස්සේ හිතලා අපි මෙතන තව දවසක් ගන්න තිබ්බා කියලා. මොකද අපිට පූල් එක හරියට එන්ජොයි කරන්න බැරි වුණා. ඉතින් මේ බඩ් ටික පැක් කරගෙන අපි යන්න තමයි හදන්නේ. දැන් මොකද වෙලා කරන්නේ? ඊට හොටෙල් එකේ ඉඳන් අපිට ඇඹිලි පිටිය යන පැය දෙකක් ගියා. මේ දෙන්නම් හොඳට නිදාගත්තා. ඊට අපි ගියා ලන්ච් එකට පිට්සා හට් එකට. මේ කොල්ලත් එක පොඩ්ඩක් එළියට ගියාම අමාරු ඒ නිසා අපි හරි අකමැති මේ වගේ තැන් වලට කෑමට එන්න. මේ විශේෂයෙන්ම නෙවෝන් නිසා අපි ඩිනර් වද කරන්නේ නැහැ. කොහොමද බොයිස් ලගේ හැටි එහෙමනේ. එන්න වාඩි කොහොම අදිනවා එහෙම තමයි යගේ හැටි. තව කවුරුද ආවද? හායි කෝ. රිතු අතකට දාන්න එපා hina වෙන්න. ඒ ෆිට් කියන්නේ මොමකෝ? ෆිට්. නෙවන් ෆිට්. තාත්තගේ ෆිට් එකම තියෙනවා. දිනා අපේ ට්‍රිප් එක ඉවරයි කියන්න. චන්දි ආන්ටිලත් ගියා, ප්‍රබෝ ආන්ටිලත් ගියා නේ, දිවිති ආන්ටිලත් යනවා අපිත් එක්ක. සෙව් ආන්ටිත් දැස්සනේ. ට්‍රිප් එක ඉවරයි. So guys, we'll see you on another video. Bye bye. Never say bye.